ෆොටෝග්‍රැෆි කරන ඔයාට අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක් තමයි ලෙන්ස් එක කියන්නේ. ඉතින් ලෙන්සස් ගැන කතා කරොත් එම ලෙන්සස් මූලික වශයෙන් අපිට ටයිප්ස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි ප්‍රයිම් ලෙන්ස්. අනිත් එක තමයි සූම් ලෙන්ස්. මොකද්ද මේ ප්‍රයිම් ලෙන්ස් කියන්නේ? ප්‍රයිම් ලෙන්ස් එකක් ගත්තොත් එම ප්‍රයිම් ලෙන්ස් එකේ ඔයාට ලැබෙන්නේ ෆික්ස් ෆෝකල් ලෙන්ත් එකක්. උදාහරණයක් විදිහට 100mm, 50mm, 35mm, 85mm වගේ නිශ්චිත අගයක් තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයා පින්තූරයක් ගනිද්දි ඔයා තමයි මූව් වෙන්න ඕනේ. ඔයාගේ සබ්ජෙක්ට් එක තියෙන තැනට ඔයාට අවශ්‍ය විදිහට ෆ්‍රේම් කරගන්න. ඉතින් අනිත් ටයිප් එක තමයි zoom lenses. ඉතින් මේ zoom lenses වල අගයන් දෙකක් සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට 24යි 105, 18යි 105, 50යි 150 මේ වගේ අගයන් දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි අගයෙන් කියන්නේ අපි හිතමු 24 105 කියන ලෙන්ස් එක ගත්තොත් එහෙම 24 තමයි ඔයාට ලැබෙන වයිඩ් එක. 105 තමයි ඔයාට යන්න පුළුවන් උපරිම zoom එක. ඉතින් මේක තමයි ලෙන්ස් එකක තියෙන බේසික්ම දේවල් දෙක. ප්‍රයිම් ලෙන්ස් තියෙනවා, zoom ලෙන්ස් තියෙනවා. ඉතින් මීට අමතරව ලෙන්ස් එකක වැදගත්ම දේ තමයි ලෙන්ස් එකේ තියෙන ඇපර්චර් එක. ඇපර්චර් එක කියන්නේ මොකද්ද? ඇපර්චර් එක ඔයගලන් දැකලා ඇති සමහරලාට කියනවා ලෙන්ස් එක කියවද්දි 24යි 105 f4 කියලා. ඒතර f අගය කියන්නේ ඇපර්චර් එකේ අගය. නැත්නම් f අගය 1.4 1.2 ඒ වගේ කුඩා වෙන්න ඔයාගේ ලෙන්ස් එක ඕපන් වෙන ප්‍රමාණය ගොඩාක් වැඩි වෙනවා. ඒ කියන්නේ ගොඩාක් ලයිට් ප්‍රමාණයක් ඔයාගේ කැමරාව ඇතුළට ගැනීමේ හැකියාවක් මේ f නම්බර් එක පොඩි වෙන්න ඔයාගේ කැමරාවට ලැබෙනවා. එතකොට මේකෙන් f එකෙන් නැත්නම් ඇපර්චර් එකෙන් කන්ට්‍රෝල් වෙනවා ලයිට් එක සහ ඩෙප්ත් එක. ඔයා ගොඩාක් දැකලා ඇති සමහරලාට ඔයාගේ පින්තූරු වල සහ වීඩියෝස් වල බෑක්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරන්න ගොඩක් අය ආසයි. ඉතින් මේ බෑක්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරන්නේ මේ F නම්බර් එකෙන් නැත්නම් ඇපර්චර් කියන එක කුඩා වෙන්න නැත්නම් ඇපර්චර් එකේ අගය කුඩා වෙන්න කලින් කිව්වත් වගේ ඔයාට ඩෙප්ත් එක වැඩිපුර හම්බ වෙනවා. ඒත් එක්කම ලයිට් එක ගොඩාක් ඔයාගේ කැමරාවට ගන්න පුළුවන්. ඉතින් ලෙන්සස් වල තියෙන බේසික්ම දේ තමයි අපි මේ කතා කරේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාට ගැළපෙනම ලෙන්ස් එක තෝරගන්නේ කොහොමද? ඔයාට ගැළපෙන ලෙන්සස් මොනවද කියලා අපි කතා කරනවා.